දේ ලබ් ගණකේ දාන්න. හරිද? LG වරහණක් ඇතුලේ 0.538 ඝනමූලය නිසා මෙතන 3න් එකයි බලය දාන්න පුළුවන්. ඔන්න පළවෙනි පියවර. මොකද අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ මෙතනදී මේක දැන් තනි ලඝු ගණකයක් විදිහේ තියෙන්නේ. දැන් මෙහෙම ලියන්න. 35.2 ගුණ කිරීම නම් LG 0.538 3න් එක. ගුණ කිරීම අපිට එකතුවක් විදිහට ලඝු ගණකවල ලියන්න පුළුවන්. ඒක ලඝු නීතියක්නේ. බෙදීම ලියත හැකි අඩු කිරීම LG 1.25 වර්ගය. ඊට පස්සේ මෙන්න මෙතන දර්ශකය අපිට ඉස්සරහට ලියන්න පුළුවන්. 3න් එක ගුණ කිරීම LG 0.538 අඩු කිරීම මෙන්න මේ දර්ශකය මෙතනට අරන් ඔන්න ඊළඟ පේලිය ලියන හැටි. ඊට පස්සේ දශම තිත ඉස්සරහා මෙතන ඉලක්කම් දෙකක් තියෙන නිසා ලඝු පූර්ණාංශය 1යි. දශම 35 දෙක බලලා මෙතන දාන්න ඕනේ. ලඝු ගණක වගුවේ. දැන් මම 35 දෙක බැලුවා. 35 දෙක එන්නේ 5යි 4යි 6යි 5යි. 3න් එක ගුණ කිරීම මෙන්න මේකේ ලඝු ගණකයේ වෙන්නේ දශම තිත ඉස්සරහා බිඳුවයිනේ. ඒ නිසා ව්‍යුති 1.53 බලන්න ඕනි. 73යි 0.8ක් වෙනවා. අඩු කිරීම දෙක ගුණ කිරීම මෙතන දශම තිත ඉස්සරහා 1යි ඉලක්කම් 1යි තියෙන්නේ. ලඝු පූර්ණාංශයේ 0යි දශම තිත තියලා 12 බලලා මෙතන ලියන්න ඕනි. 0යි 9යි 6යි 9. දැන් මේක සුළු කරන්න ඕනේ. ඒක සුළු කරන විදිහක් අපි කියලා දුන්නා. ඒක මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක ගුණ කළා මෙතන දාන්න ඕනේ. 0.09යි 6යි 9 දෙකෙන් ගුණ කරාම කීය දෙන්නේ? මේක සුළු කරාම කීය දෙන්නේ? කියන්න බෑ. 0.1යි 9යි 3යි 8ක් එනවා. හොඳයි. දැන් මේ කොටු කරලා තියෙන එක සුළු කරන්න. ඒ කියන්නේ ව්‍යුති 1.7යි 3යි 0.8 ඔයාලට 3ෙන් බෙදා ගන්න බැයි නම් බලා ගන්න මම කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා ඔයගොල්ලෝ. මේ ව්‍යුති 1.7යි 3යි 0.8 ඔහොම ලියනවා. ව්‍යුති 1 3ෙන් බෙදෙන්නේ නැති නිසා 3ෙන් බෙදෙන සංඛ්‍යා බර පරිවර්තනය කරන්න මෙන්න මේ පූර්ණාංශයට ව්‍යුති දෙකක් දාන්න. පූර්ණාංශයට ව්‍යුති දෙකක් දාපු නිසා දශමාංශ කොටසට ධන දෙකක් දාන්න ඕනේ. ඒතර මේක 27 වෙනවා. රවුන්ඩ් කරගන්න. ව්‍යුති එකට ව්‍යුති දෙකක් එකතු වෙච්ච නිසා ව්‍යුති 3යි දශම මෙතන 2.7 එහෙම රවුන්ඩ් කරගන්න 3.8. දැන් මේක 3ෙන් බෙදන්න. ව්‍යුති 3 3ෙන් බෙදුවම ව්‍යුති 1යි දශම තිත
27ට තමයි බලන්න ඕනේ 3 ඒවා. ඒක රවුන්ඩ් කරගන්න කිව්වේ. 27ට 3 ඒවා 9යි. ඊළඟට එක ඉලක්කම ගානේ පල්ලෙහාට ගන්නවා 3ට 3 එකයි. බිංදුවට 3 බිංදුවයි. 8ට 3 ආසන්න ලෙස දෙක දාමු 3 අරක් 2 6යි 8න් 6ක් දෙකක් ඉතිරි ඔන්නම් තව බිංදුවක් දාලා කොහොම හදන්න පුළුවන් ඊට පස්සේ දශම ස්ථාන 4කට වටයලා තියන්නත් පුළුවන් එහෙනම් අපි ලියමු ආසන්න වශයෙන් ව්‍යුති 1.9යි 1යි බිංදුවයි 2 තමයි එන්නේ මෙතන ඊට පස්සේ මේ දෙක එකතු කරන්ද එකතු කරලා මේක අඩු කරන්න මේ දෙක එකතු කරාම ඔයාට එනවා එකතු කරලා අපිට පෙන්වන්න පුළුවන් 1.4යි 5යි 6යි 7ක් කියලා. හරිද? ඊට පස්සේ මේක අඩු කරාම මේ සාමාන්‍ය සරල දේවල්නේ අඩු කරාම කීයක් ආවද 1.2යි 6යි 2යි 9ක් විදිහට තමයි එන්නේ මේ LGP වෙනකන් එනවා උඩ පේලි දෙක මකන්න හැමතිස්සෙම මේ අවධානයෙන් ඉන්න ගානට ඔගේ අවධානය නැති කරගන්න එපා තේරුමක් නැහැ ඒකට ගණිතය ඉගෙන ගන්න යා වෙන දෙයක් කරන්න එපා මෙතන ඇවිල්ලා p සමානයි lg p යුක්ත කරාම ප්‍රතිලඝු වෙනවා ඇන්ටිලොග් 1.2යි 6යි 2යි 9 ඔන්න p යුක්ත කළා දැන් මෙන්න මේ 2629 ලඝු පොතේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ත්‍රාටේ 18 3 1 කියලා. මේ දශම තුත ඉස්සරහා තියෙන්නේ 1. එකයි තියෙන්නේ. එකයි නම් ඉස්සරහා ඉඳලා අපි ඉලක්කම් දෙකක් ගිහින් තමයි දශම තුත තියන්නේ. ඒතර මේක කොටු කඩදාසියක ලියද්දී නම් 18යි දශම 3යි 1 කොහොම ලියන්න ඕන හරිද මේක තමයි උත්තරේ ඊට පස්සේ මේකේ කියනවා පිළිතුර පළමු දශම ස්ථානයට සොයන්න කියලා එහෙනම් දෙවෙනි දශම ස්ථානයේ ඉලක්කම දිහා බලලා එතන තියෙන 1 දෙවෙනි දශම ස්ථානයේ ඉලක්කම බිංදුව 1 2 3 4 තියෙනවා නම් ඊට ඉස්සරහා ඉලක්කමට එකක් එකතු කරන්න නැහැ මෙතනින් එහාට ඒ ඔක්කොම බිංදු කරනවා ඒතර උත්තරය පළවෙනි දශම ස්ථානයේ වැටුවාම 18.3යි කියලා එනවා